හායි කොහොමද? ඉතින් මේ vlog එකෙන් අරගෙන ඉන්නේ මම මගේ දවස ගත කරේ කොහොමද කියලා. ඉතින් අපි එළියට යන්නේ පොඩි වැඩ වගේක් තියෙනවා. ඒටිය කරගන්න. ඉතින් මම පෙන්නන්නම් අද දවස අපි කොහොමද ගත කරේ කියලා. ඉතින් මේක ටිකක් පරණ vlog එකක්. ගානකට කලින් මම රෙකෝඩ් කරපු එකක්. ඉතින් මට හිතුණා මේක දැන් දාන්න ඕනේ කියලා. මේක තමයි අද මගේ outfit එක. ඔන්න දැන් තමයි අපි ගෙදරින් පිටත් වෙන්න යන්නේ. Asliya Kumari අපි එකටම යන්නේ නිගම්බවල තියෙන ස්කින් ක්ලිනික් එකකට. ඉතින් අපි එතන ඉන්න ડોක්ටර්ව කන්සල්ට් කරගන්න තමයි යන්නේ පොඩි ට්‍රීට්මන්ට් එකකට. ඉතින් අපි එකටම යන්නේ අන්න එතනට. ඊට පස්සේ අපි යනවා තව තැනකට. ඉතින් බලන් ඉන්නකෝ අපි කොහෙද යන්නේ කියලා. හරි අපි ආව වැඩේ කරගත්තා. දැන් මේ අපි යන්නේ සීදුවේ තියෙන කුරුළු කැලේ චර්ච් එකට. ඉතින් මේක අලුතෙන් දාපු තැනක්. ඉතින් අපිත් දැක්ක මේක මම දැක්ක ෆෝන් එකෙන් TikTok එකෙන් මම මේක දැක්කේ. ඉතින් අපි දෙන්න හිතුවා ආවෙකේ පොඩ්ඩක් ගිහලාමු කියලා. ඉතින් අපි දැන් මේ එතනට තමයි යන්නේ. අපි හරවල ඉන්නේ ඒ පාරට. දැන් අපි මේ යන ගමන් තමයි ඉන්නේ. මේ අපි පල්ලිය ඇතුළට යන ගමන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ පල්ලියට යන පාර. මේ වටේම තියෙන්නේ කලපුව. ඉතින් පල්ලිය තියෙන්නේ කලපුව ළඟ ලස්සනයි. ලස්සනට ගස් වවලා තියෙනවා. ඒත් එක්කම අපි ඇතුළට ගිහම දැක්කා ලස්සන මල් හිටවලා තිබ්බා. ඉතින් හරි ලස්සන තැනක තමයි මේ පල්ලිය තියෙන්නේ. අනිත් කොටියන් කටුවට අපි දැන් පල්ලියට ගියා. දැන් අපි පල්ලියට ගිහිල්ලා මේ පැත්තට යන්නේ. ඉතින් මේ පැත්තේ ලස්සනට පිළිම හදලා තිබ්බා එක පිළිම. ඒ කතෝලික ආගමේ එක ශාස්ත්‍රවරුන්ගේ පිළිම හදලා තිබ්බා. ඉතින් ලස්සනයි මෙතන. දැන් අපි මෙතනින් යන්න තමයි යන්නේ.
පල්ලියට ගිහිල්ලා අපි හොමමාවේ කණ්ඩ. ඉතින් අපි කොහෙද යන්නේ එළියට බැස්සම අපි දෙන්නගේ වැඩිම කණ එක තමයි. මේ අපි ආවේ බීච් රෝඩ් එකේ නිගම බීච් රෝඩ් එකේ තියෙන මේ රෙස්ටොරන්ට් එකට තමයි අද අපි ආවේ. මේකේ කෑම හරිම රසයි. ඉතින් අපි දෙන්න ගත්තේ සීෆුඩ් ප්ලෑටර් එකක්. අපි දෙන්නටම ක්‍රේවිං එකක් තිබ්බා සීෆුඩ් කන්න. ඉතින් අපි සීෆුඩ් එකක් තමයි ගත්තේ. අපි මේ එන ගමන් ආව ඇක්වේරියම් එකට. මෙයා මට මෙහෙට ආවට පස්සේ මට ෆිෂ් ටැන්ක් එකක් කරන්න රවුම් බෝල් එකක්. ඉතින් ඒකට ෆිෂ් ලගන්න තමයි ආවේ. ඉතින් මේ ඇක්වේරියම් එක තියෙන නිගම්බෝල දළුව කොටුවේ හරිය වගේ තමයි තිබ්බේ. ඉතින් අපි එතනින් ෆිෂ් ලත් අරගෙන දැන් මේ ගෙදර යන ගමන් තමයි ඉන්නේ. මට එතන වීඩියෝස් ගන්න බැරි වුණා. මොකද මගේ ෆෝන් එකේ බැටරි නැති වුණා. ඉතින් මම මේ වීඩියෝ ක්ලිප්ස් ටික ගන්නෙත් අයියාගේ ෆෝන් එකෙන්. දැන් අපි ගෙදර ගිහිල්ලා මෙයාලව ටැංක් එකට දාලා අපි ලස්සනට ටැංක් එක හදන්න තමයි ඉන්නේ අපි දෙන්න. ඉතින් මම ගෙදර ගිහිල්ලා පෙන්නන්නම් මගේ යාළුවෝ ටික. ඉතින් යාලා මාර ලස්සනයි. මට එන ගමන් හිතුණා රෑට රාමෙන් එකක් කන්න ඕනි කියලා. ඉතින් අපි මැප් එකේ බැලුවා රාමෙන් එකක් ගන්න ෂොප් එකක් තිබ්බේ. තොප්පේ පාල්ම ළඟ තියෙන කොරියන් රෙස්ටොරන්ට් එකක් ද කොරියන් ටේස්ට් කියලා. ඉතින් ඊට පස්සේ මෙයා එකට ගිහිල්ලා තමයි ගන්න දුන්නේ. ඊට අපි දැන් ගෙදරට අපි දැන් මේ ෆිෂ් ටැන්ක් එක හදන්න තමයි යන්නේ. අපි ගෙනාවු යාළුවෝ ටික දාන්න තමයි යන්නේ දැන් ටැන්ක් එකට. මේ අර ටැංකිය එන පොඩියනේ. පොඩිනේ? අනේ යාර ගහ ගන්නවා. ඉතින් අපි මෙයාලව ටැංක් එකට දැම්මා. හැබැයි ටැංක් එකට දාලා දවස් 2කින් මේ කට්ටියම මැරුණා. ඉතින් ওই කොළපාට එක්කෙනා විතරයි අන්තිමට ඉතුරුනේ. එයා විතුරුනෙත් අපේ ගෙදර තියෙන එළිය ටැංකියක් ඒකට දැම්ම යාව. ඒ හින්දා තමයි එයා ඉතුරුනේ. නැත්තම් එයාත් මැරෙනවා. අපි දෙන්න වැඩි ගෙදර හිටියෙත් නෑ. අපි දෙන්නා ගෙදර එද්දී ඔක්කොම මැරලා හිටියේ. හැබැයි ওই කොළපාට එක්කෙනා තාම ඉන්නවා එළිය ටැංක් එකේ. දැන් මේක මම vlog එක shoot කරේ සැප්තැම්බර් වල. දැන් මාස 4ක් විතර වෙන්න එනවා. තාම එයා හොඳට ඉන්නවා. ඉතින් මං හිතන්නේ මොකක් හරි වතුර ප්‍රශ්නයක් හරි එක්කෝ එක්කෙනෙක්ට මොකක් හරි අසනීපයක් තිබිලා තියෙනවා. ඒකයි කට්ටියම මේ විදිහට මැරෙන්න ඇත්තේ. ඉතින් අන්තිමට මට කොළපාට එක්කෙනා විතරයි ඉතුරු උනේ. ඒ ආසාවත් හරි. දැන් අරට කිට්ටුවේ වෙලාව. ඉතින් අරයත් ගෙදර ගියා. දැන් මම මේ රාමෙන් එක කන්න යන්නේ. රාමෙන් එක කලා මමත් නිදා ගන්නවා. උදේ ඉඳලා හෙටයි මෙහෙටයි ගිහිල්ලා මාර නිදිමතයි මහන්සි. ඉතින් ඔහොම තමයි අද දවස ගත උනේ. මෙතනින් vlog එක ඉවරයි.